හෙලෝ සුබ දවසක් ෆ්‍රෙන්ස් මම සුගත් ගුණසිංහ මම බොහෝ අය දන්නවා ලංකාවේ අලවි පුහුණුකරුවෙක් ලෙක්චරර් කෙනෙක් ඊට අමතරව නායකත්වය සම්බන්ධව ආයතනවල කෝපරේට් ට්‍රේනින් කරන දේශකවරයෙක් මම මේ වෙලාවේ කරන්නේ කිසිම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙමෙයි මේක හරි ඔෆිෂියල් වීඩියෝ ක්ලිප් එකකුත් නෙමෙයි මෙතනදී මට පර්සනල් දෙයක් තියෙනවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම සාමාන්‍යයෙන් පුංචි කාලේ ඉඳන්ම හරි අපහසුතාවයටපත් වුණ දෙයක් තමයි මට නිදි වරන්න බෑ. පින්න පිණි වැටෙන්න බෑ, තෙමෙන්න බෑ, පාන්දර නැගිටින්න බෑ. රෑ නිදි මරන්න ගියාම එහෙම වුණාම ගොඩාක් කිඹුහුන් යනවා, සෙම එනවා. එතකොට මම ලංකාවේ ගොඩාක් බෙහෙත් ගත්තා. නමුත් ඒවට මට එහෙම ලොකු සාර්ථක උත්තරයක් හම්බුනේ නැහැ. කොහොමත් මම ගොඩක් නිදි මරනවා මම මොකද දේශකවරයෙක් නිසා මම නිතර පොතපත කියවන්න ඕනි ස්ටඩි කරන්න ඕනි නිසා ඔයාලා වගේම. නමුත් ඒ අවස්ථාවේ මම යම් දෙයක් ඒකත් මම දැක්ක දෙයක් කෙනෙක්ගෙන් ඒ කතාව මම දැනට මේක වීඩියෝ ක්ලිප් එක ෂෝට් කරගන්න නිසා මම ඒක කතාව කියන්න නැතුව ඉන්නවා. මම හුරු වුණා ඒ කිඹුහුන් යන වෙලාවට මෙන්න මේ දේ මේක ඔයාලා දන්න බ්‍රෑන්ඩ් නේම් එකක් මේ ආයතනය දන්නෙත් නෑ මම මෙහෙම වීඩියෝ එකක් කරනවායි කියලා මෙහෙම මගේ ළමයින්ට මෙහෙම මැසේජ් එකක් තියෙනවායි කියලා මම කරපු දේ තමයි මේ සිද්ධාලේප ටිකක් අරගෙන පොඩි කොටන් බඩ් එකකට මේ වගේ අරගෙන මේ සිද්ධාලේප පොඩ්ඩක් තවරගෙන ගොඩක් නෙමෙයි පොඩ්ඩක් තවරගෙන මේ කන් දෙපැත්තේ මෙහෙම තියා ගන්නවා මේ තියාගෙන විනාඩි කිහිපයක් යද්දී මේ කිඹුහුන් යන එක සම්පූර්ණයෙන්ම නවතිනවා. සමහර වෙලාවට ගොඩාක් කිඹුහුන් යනවා නම් මම කරන්නේ මේකෙන් චුට්ටක් අරගෙන මෙතන නෝස් එකේ එන්ඩ් එකේ පොඩ්ඩක් කොහම අර ඉන්හෙලර් එකක් වගේ ඔහොම චුට්ටක් තියාගෙන ඉන්නවා. ඒක තියාගන්න බෑ. ඒක දනවා ගොඩක්. සාමාන්‍ය විනාඩි භාගයක් විතර තමයි වෙන්නේ. එතකොට මම දැකලා තියෙන දේ තමයි විනාඩි 3ක් 4ක් විතර යද්දී සම්පූර්ණ කිඹුහුන් යන එක නැවතිලා අපි යථා තත්ත්වයටපත් වෙනවා. මොකද මම දන්නවා මේ පීනසේ කියන දේ අපි ගොඩාක් මේ සෆර් කරන දෙයක්. බෙහෙතුත් ඔය ගොඩක් කරාට ඒක සාර්ථක නැහැ. එතකොට මම මේ යෝජනා කරන්නේ මේකෙන් මම වගේ දුක් විඳින අය ඉන්නවා නම් මේ වගේ චූටි දෙයක් කරන්නලා ඔයා දැන් මේ විනාඩි 5ක් විතර මම මේ කොටන් බඩ් එක මේ තියාගෙන ඉන්නේ මේක තව චුට්ටකින් මම අයින් කරලා දානවා. එතකොට මට සම්පූර්ණ කිඹුහි යන එක සාමාන්‍යයෙන් අපි සෙට්‍රසින් එකක් පිරිටන් එකක් වගේ බිව්වහම වෙන දේ තමයි අපිට නිදිමත එනවනේ. ඒක අමාරුයි. වේලෙනවා. ඉතින් ඒ නිසා ඒක ඔයාලා චුට්ටක් කරලා බලන්න. ඊට අමතරව කවුරු හරි මේ ආයතනයේ මැනේජ්මන්ට් එක මේක දකිනවනම් ඕකේ මේ සිද්ධාලේප ඩොප් එක මේ එකක් තියෙන්නේ. මේක දකිනවා නම් ඔයාලට පුළුවන් නම් ප්‍රොඩක්ට් එකක් හදන්න. මේක මම කස්ටමර්නේ. ඒතර මම තමයි මේ මෙසේජ් එක දෙන්නේ. මේක මම බොහොම ප්‍රායෝගිකව අත්විදින දෙයක්. සිද්ධාලේප ආයතනයේ නිර්මාතෘවරයා මේ අවස්ථාවේ නැතත් මම බොහොම ආදරෙන් සිහිපත් කරනවා. එතුමා නැතත් අපි ඒකෙන් ගොඩාක් බෙහෙතක් විදියට මේ දේවල් යූස් කරනවා. ඉතින් ඒ කළමනාකාරීත්වය මගේ මේ චූටි වීඩියෝ එක දැක්කොත් ඔයාලට පුළුවන් නම් ක්‍රියේට් කරන්න ඒ වගේ ප්‍රොඩක්ට් එකක්. රයිට් අපි දැන් දැකලා තියෙනවානේ ඔයාලගේ ඉන්හෙලර් එක තියෙනවා. නමුත් ඉන්හෙලර් එක අපි තියාගෙන නිතර නිතර ඒක ඉන්හෙල් කරන්න ඕනේ. නමුත් ඒක ටිකක් ලොකු අයිටම් එකක්. සහ ඔයාලට පුළුවන් නම් ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න. දැන් ඔය ආයෙත් මේවා තියෙන්නේ මේ ෆෝන් වලගේ ඉයර්පොඩ් එක පොඩි එක තියෙන්නේ ඉයර්පොඩ් එක. අන්න ඒ වගේ දෙයක් මේ කොටන් බඩ් එකකට මේ සිද්ධාලේප ටිකක් මේව කරලා මොකක් හරි මන්ද සිද්ධාලේප කියන එක හදන්න දෙයක් නෑනේ. ඒක ඔයාලගේ කෝ ප්‍රොඩක්ට් එකනේ. එතකොට මේ වගේ අපිට යූස් කරගන්න ඕම වගේ කීපයක් අපිට දැන් මේක දැන් එළියට ගියාම මම මේ වගේ එකක් දාගෙන හිටිය කවුරු හරි දැක්කොත් ඒක that is not good නේ. නමුත් ඒකට අර ඩීසන්ට් ලුක් එකක් දෙන ඒ වගේ ඒක පොඩ්ඩක් කස්ටමර්ට ෆ්‍රෙන්ඩලි ඔරියන්ටඩ් ෆ්‍රෙන්ඩලි විදියට ඒක අපිට ඩෙවලොප් කරන්න පුළුවන් නම් ඒක ඔයාලගේ මාකට් ෂෙයා එක තවත් වැඩි කරගන්න ප්‍රයෝජනයක් වෙයි. ඒතර මේක ආයෙත් කියන්නේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙමෙයි මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ෂෙයා කරේ. මේ වීඩියෝ එක මම එළියට දාපුවාම මම හිතනවා කොහෙන් හරි මේ ආයතනයට මේක ආරංචි වුණාම මේක මම කස්ටමර්ගේ ෆීඩ්බැක් නේ එයාලට තව ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න මේක පිටුවහලක් වෙයි. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් තමයි මම වගේ මේ ගොඩාක් අර නහය බරගතියට වෙලා කිඹුහුන් යනවා නම් ඒ වගේ දුක් විඳිනවා නම් මම වගේ පොඩ්ඩක් try කරලා බලන්න it will be okay in the sense ඒක කියව වේ. Okay, thank you. Bye. Have a good day.